හෙලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ ඕගොල්ලෝ ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ වීඩියෝ එකක්. මම අද ඔයගොල්ලන්ට ආසාවෙන් ගොඩාක් වෙලාව පාඩම් කරන්න ඕන කරන ස්ටඩි ටිප්ස් 10ක්ම ගෙනාවා. ඉතින් ඒකේ පළවෙනි ටිප් එක තමයි ඕගොල්ලෝ පාඩම් කරන පාඩම් මේස වෙන්න පුළුවන් නැත්නම් ඕගොල්ලෝ පාඩම් කරන ඕනම තැනක් වෙන්න පුළුවන්. අන්න ඒ තැන ඕගොල්ලන්ට ආස හිතෙන විදිහට ලස්සනට පිරිසිදුව තියාගන්න එක. ඉතින් ඔගොල්ලෝ දන්නවනේ මම හැරි පොටර් තීම් එකෙන් තමයි මගේ වෝල් පෝස්ටර් හදලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මම ෆොටෝ හෙඩ් ගෙනෙන්න ඉතින් මම මාරු මාසයි මේ වගේ තැනක ඉන්න. ඉතින් ඕගොල්ලන්ටත් ඕගොල්ලෝ ආස දෙයක් මෙන්න මේ විදිහට වෝල් පෝස්ටර් විදිහට ඇලෙව්වොත් ඕගොල්ලන්ට ගොඩක් වෙලාවක් ආසාවෙන් එතන ඉඳගෙන පාඩම් කරන්න පුළුවන් වෙයි. ඉතින් ඕක තමයි පළවෙනි ටිප් එක. ඊළඟ දේ තමයි ඕගොල්ලෝ පාඩම් කරද්දී අනිවාර්යයෙන්ම highlight use කරන එක. ඉතින් highlight එක එක විදිහට තියෙනවා. ඕගොල්ලන්ට එක එක පාටින් highlight පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩාක් highlight ඕනි කියලාත් නැහැ. 3ක් 4ක් තිබ්බම හොඳටම ඇති. ඔයාලට පුළුවන් ඕගොල්ලෝගේ පාඩම් කරන දේ ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕන දේවල්, ඒ වගේම ගොඩක් දුරට පාඩම් කරන්න ඕන නැති දේවල්, වැදගත් කරුණු එක එක පාටින් highlight use කරලා color කරන්න. එතකොට ඔගොල්ලොන්ට ආසාවෙන් පාඩම් කරන්න පුළුවන් වගේම ඔගොල්ලොන්ගේ කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි දෙවෙනි ටිප් එක. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට highlight use කරපු පොතක්. ඇත්තම කිව්වොත් මේක මට ගොඩාක් උදව් වුණා මගේ පාඩම් වල ටික කරගන්න. ඊළඟ දේ තමයි මෙන්න මේ වගේ sticky note පාවිච්චි කරන එක. ඉතින් sticky note එක එක විදිහට තියෙනවා. මගේ ළඟ නම් දැන්ට තියෙන මේ 4 විතරයි. මාත් තව 2-3ක් ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ ස්ටිකි නෝට් එක ඕගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඕගොල්ලොන්ගේ chapter එකට අදාළව මොකක් හරි වැදගත් කරුණක් තියෙනවා නම් අන්න ඒ දේවල් ලියන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් චූටි ස්ටිකි නෝට් එකක්. අතම කියොත් ඒ වගේ දේවල් වලට තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේකත් ඒ වගේම පාවිච්චි කරන්න පුළුවන් ස්ටිකි නෝට් එකක්. ඉතින් මෙන්න මේ ලොකු ස්ටිකි නෝට් එක ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට මතක තියාගන්න දේවල් තියෙනවා නම් අන්න ඒ දේවල් පැහැදිලිව ලියලා ඕගොල්ලොන්ගේ ටේබල් එක ඉස්සරහින් නැත්නම් ඕගොල්ලන්ට නිතරම බලන තැනකින් ඒ දේ ලියලා අලවන්න. ඉතින් මෙන්න මේ ස්ටිකි නෝට් එක ඕගොල්ලන්ට යූස් කරන්න පුළුවන් ඕගොල්ලොන්ගේ ටෙක්ස්ට් බුක් එකේ වෙන්න පුළුවන්, නෝට් බුක් එකේ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ chapters වලට වෙන් කරලා නැත්නම් chapter name එක ලියලා ඕගොල්ලන්ට පාඩම් කරන දේ ලේසි කරගන්න. අත්තම කිව්වොත් මේ වගේ ස්ටිකි නෝට් පාවිච්චි කරද්දී අපිට ගොඩාක් වෙලාවක් ඒ වගේම ගොඩාක් ආසාවෙන් පාඩම් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම ඒ විදිහට ස්ටිකි නෝට් යූස් කරපු පොතක්. ඉතින් මම මෙන්න මේ විදිහට හදලා තියෙන්නේ අපේ chapter එකේ නම එක. ඒ වගේ මේ වගේ උඩින් මේ විදිහට ස්ටිකි නෝට් අලවලා තියෙන chapter එකේ name එක ලියාගන්න. ඉතින් මම මේ පාඩම් කරන දවස්වල මට මේ විදිහට හදාගත්ත එක ගොඩාක් උදව් වුණා. මොකද එතකොට මට අවශ්‍ය දේ ඉක්මනටම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම කලින් කිව්වා වගේ අපේ නෝට් එකේ තියෙන වැදගත් කරුණු ලියන්නත් අපිට ස්ටිකි නෝට් පාවිච්චි කරන්න පුළුවන්. මොකද එතකොට අපි පොත පෙරලපු ගමන් අපේ ඇහැ යන්නේ ඒ ස්ටිකි නෝට් එකේ තියෙන දේට. ඉතින් වැදගත් කරුණු ලියන්න ඇත්තම කිව්වා ස්ටිකි නෝට් ගොඩාක් යූස්ෆුල් වෙනවා. ඒ වගේම මේ වගේ කියුට් ස්ටිකි නෝට් යූස් කරද්දී ඇත්තම කිව්වා පාඩම් කරන්න ගොඩාක් ආස හිතෙනවා. ඒ වගේම මේ වගේ දෙයක ලියලා තියෙන දේවල් හොඳට මතකත් හිටිනවා. ඊළඟට මට පාඩම් කරද්දී තවත් වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ මිනි නෝට්බුක්. ඇත්තම කියනවා නම් මේ වගේ නෝට්බුක් එක අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයගොල්ලෝ ක්ලාස් යන කෙනෙක් නම් ඔයගොල්ලෝ සමහරක් විට බස් වල යද්දී විනාඩි 30 40 වගේ ඉන්න වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ නෝට්බුක් එකක් තියෙනවා නම් අපිට අවශ්‍ය දේවල් මේ නෝට්බුක් එකේ ලියාගෙන ඒ දේවල් බස් එකේ යන ගමන් වුණා පාඩම් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ඒ වගේ ලියාගත්ත චූටි නෝට්. ඇත්තම කියනවා නම් මේ මට ගොඩක් උදව් වුණා. මොකද හැම වෙලාවෙම අපි පාඩම් කරන තැනම ඉන්නේ නැහනේ. අපි නිදාගන්න යන වෙලාවට උනත් මේක අරගෙන ගිහිල්ලා චුට්ටක් එහෙම මෙහෙම බලා ගන්න පුළුවන්. අනික මේ පොත මහලුකු ගාණක් වෙන්නේත් නෑ. මට මතක විදියට රුපියල් 65යි. ඉතින් ඕගොල්ලන්ට සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට උනත් මේ වගේ බුක්ස් අරගෙන ඕගොල්ලන්ගේ වැදගත් නෝට්ස් මේ වගේ ලියාගෙන යන්න පුළුවන්. ඊළඟ දේ තමයි කොරියන් ස්ටඩි ප්ලෑන් එකකට අනුව වැඩ කරන එක. ඇත්තම කියනවා නම් මේ කොරියන් ස්ටඩි ප්ලෑන් එක අපිට ගොඩාක් වෙලාවක් පාඩම් කරන්න ගොඩාක් උදව් වෙනවා. මොකද මේකට හුරු වුණා කියන්නේ අපිට ඕන වෙන්නේ මේක තියෙන කොටු ටික ඉක්මනට ෆිල් කරන්න. ඉතින් ඒක හින්දා අපිට හිතෙනවා අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕනි කියලා. ඉතින් මේක ගැන වීඩියෝ මම මගේ channel එකේ ගොඩාක් දාලා තියෙනවා.
ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ channel එකට ගිහිල්ලා කොරියන් ස්ටඩි ප්ලෑන් එක හදන වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම තාමත් කොරියන් ස්ටඩි ප්ලෑන් එකකට හුරු වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම අද ඉඳන් හුරු වෙන්න. මේක ගොඩාක් යූස්ෆුල් වෙනවා අපිට ගොඩාක් වෙලාවක් පාඩම් කරන්න. ඊළඟ දේ තමයි ටයිමර් එකට අනුව පාඩම් වැඩ ටික කරන එක. ඇත්තම කිව්වොත් දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ විනාඩි 5ක් පාඩම් කරා කියලා. සමහරක් විට ඒ පාඩම් කරන ස්ට්‍රෙස් එකත් එක්ක ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මම ගොඩාක් වෙලාවක් පාඩම් කරා කියලා. හැබැයි මේ වගේ ටයිමර් එකට අනුව පාඩම් කරද්දී අපි දන්නවා අපි තාම පාඩම් කරලා තියෙන්නේ විනාඩි 5යි කියලා. ඉතින් ඕගොල්ලන්ට එතකොට ලොකු මොටිවේට් එකක් එනවා මේ ටයිම් පීරියඩ් එක ඇතුළතදී මම මේ වැඩ ටික ඔක්කොම කම්ප්ලීට් කරනවා කියලා. ඉතින් ටයිමර් එකට වැඩ කරන එක ඇත්තම කිව්වොත් මාරම ප්‍රොඩක්ටිව්. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට ගොඩාක් වෙලාවක් පාඩම් කරන්න බැරි කෙනෙක් නම් මුලින්ම චූටි ටයිම් පීරියඩ් වලට ටයිම් එක බෙදා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔන්ලයින් ටූල්ස් පාවිච්චි කරන එක. ඇත්තම කියනවා නම් YouTube වගේ ප්ලැට්ෆෝම් එක අපිට ඕන කරන හැම සබ්ජෙක්ට් එකකටම වගේ අදාළව වීඩියෝස් තියෙනවා. ඉතින් ඒක අපේ ස්ටඩීස් වලට ගොඩාක් හෙල්ප්ෆුල් වෙනවා. ඇත්තම කියනවා නම් මම O levels වලදී එකම ක්ලාස් එකකටවත් ගියේ නැහැ. ඉතින් මට O level රිසල්ට් එකක් හොඳට ගන්න මෙන්න මේ ඔන්ලයින් ටූල්ස් තමයි ගොඩාක් හෙල්ප්ෆුල් උනේ. ඉතින් ඕගොල්ලෝ තනියෙන් පාඩම් කරන කෙනෙක් නම් ඕගොල්ලන්ට මේ ඔන්ලයින් ටූල් පාවිච්චි කරන්න පුළුවන්. සමහරක් වෙලාවට ඕගොල්ලන්ට සෝෂල් මීඩියා යූස් කරන්න හිතනවනේ. ඉතින් මෙන්න මේ ඔන්ලයින් ටූල් එකක් පාවිච්චි කරලා අපි ස්ටඩීස් කරද්දී ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ෆෝන් එක වෙන්න පුළුවන්, ලැප් එක වෙන්න පුළුවන්. අන්න ඒ දේවලුත් ඕගොල්ලන්ගේ ස්ටඩීස් වලට හෙල්ප් කරගෙන තියෙනවා. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ෆෝන් එක ගන්න හිතෙන්නේ නැහැ, සෝෂල් මීඩියා යූස් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඇත්තම කියනවා නම් මේ වගේ ඔන්ලයින් ටූල් යූස් කරලා අපේ ස්ටඩීස් වැඩ කරගන්න ඕන නම් ගොඩාක් වෙලාවක් පාඩම් කරන්න පුළුවන් අපිට වෙන වැඩවලට අවධානය යොමු කරන්න නැතුව. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. ඊළඟ දේ තමයි අපි පාඩම් කරන තැන. හැමදාම එකම තැන පාඩම් කරන්න යද්දී ඒක හරිම කම්මැලි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ පොත් මේසෙම ඉන්නේ නැතුව ඕගොල්ලෝ කැමති තැනකට ගිහින් පාඩම් කරන්න. ඕගොල්ලෝගේ විදුල වෙන්න පුළුවන්, නැත්නම් ඕගොල්ලෝගේ ගෙදර ඕගොල්ලෝ කැමති තැනක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැනකට ඕගොල්ලන්ට අවශ්‍යම පොත්පත්, පෑන් පැන්සල් අරගෙන ගිහිල්ලා ඕගොල්ලෝගේ ස්ටඩීස් වැඩ කරගන්න පුළුවන්. ඇත්තම කියනවා නම් ඒක ලොකු වෙනසක් වගේම ඕගොල්ලෝගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්නත් මේක ගොඩක් උදව් වෙනවා. ඉතින් හැමදාම එකම තැන පාඩම් කරන්න නැතුව මේ වගේ වෙනසකුත් කරලා බලන්න. ඇත්තම කියනවා නම් ගොඩක් වෙලාවක් ආසාවෙන් පාඩම් කරන්න මේකත් ගොඩක් උදව් වෙනවා. ඊළඟ දේ තමයි monthly time table එකක් හදාගන්න එක. ඉතින් මම time table හදන විදිහ ගැනත් මගේ channel එකේ ඕන තරම් දාලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවත් ගිහින් බලන්න පුළුවන්. ඉතින් දවසම ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න මේ වගේ monthly time table ගොඩාක් යූස්ෆුල් වෙනවා. මොකද අපි මාසෙටම අදාළව අපේ ටයිම් වෙන් කරගන්නවා මේ වගේ ටයිම් ටේබල් එක හදාගත්තම. එතකොට අපි දන්නවා මේ දවස් ඇතුළත මේ ටික අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරන්න ඕනි කියලා. එතකොට අපිට හිතෙනවා අනිවාර්යයෙන්ම මම මේ වැඩේ කරන්න ඕනි කියලා. ඇත්තම කියනවා නම් මේ වගේ ටයිම් ටේබල් එක හදාගන්න එක අපේ මාසේ ප්‍රොඩක්ටිව් විදිහට ගෙවන්න ගොඩාක් උදව් වෙනවා. ඉතින් මේක ඕගොල්ලන්ට මාසෙ මැදදී වුණත් හදාගන්න පුළුවන්. ඒ වුණාට ගොඩක්ම වටින්නේ මේක අපි මාසෙ පටන් ගන්නෙම හදන එක. ඉතින් ගොඩාක් වෙලාවක් පාඩම් කරන්න වගේම ආසාවෙන් පාඩම් කරන්න මේකමත් ගොඩාක් යූස්ෆුල් වෙනවා. ඒ වගේම අපිට මේ ටයිම් ටේබල් එක හදාගන්න මේ වගේ ස්ටිකි නෝට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ටයිම් ටේබල් එකේ තියෙන පෙනුම චුට්ටක් ලස්සන වෙනවා වගේම අපිට ආසාවෙන් ඒ ටයිම් ටේබල් එකට අනුව වැඩ කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලත් තාම ටයිම් ටේබල් එකකට වැඩ කරන්න පුරුදු වෙලා නැත්නම් අද ඉඳන් අනිවාර්යයෙන්ම ටයිම් ටේබල් එකක් හදාගෙන බලන්න. ඇත්තම කියනවා නම් ඕගොල්ලෝගේ පාඩම් වැඩ ගොඩාක් ලේසියෙන් මේ ටයිම් ටේබල් එක නිසා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්තිම දේ තමයි විෂන් බෝඩ් එකක් හදාගන්න එක. ඉතින් විෂන් බෝඩ් එකේ තියෙන්නේ අපේ අනාගත අරමුණු. ඒ කියන්නේ අනාගත අරමුණු හරිය මේ අවුරුද්ද ඇතුළත අචීව් කරගන්න ඉන්න දේවල් හරි තමයි අපි මේ විෂන් බෝඩ් එකට
ඇතුළත් කරන්නේ. ඉතිං ස්කූල් ළමයගේ ලොකුම ටාගට් එක තමයි අපේ පේපර්ස්වල මාක්ස් වැඩි කරගන්න එක, ඒ වගේම එක්සෑම් පාස් වෙන එක. ඉතින් මේ වගේ විෂන් බෝඩ් එකට ඒ වගේ දේවල් ඇඩ් කරලා ඕගොල්ලන්ට පේන තැනකින් අලෝපුවම ඒක ලොකු මෝටිවේට් එකක් වෙනවා අපිට පාඩම් වැඩ ටික හොඳට කරගෙන යන්න. ඉතින් ඕගොල්ලෝ තාම විෂන් බෝඩ් එක හදලා නැත්නම් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම හදන්න. ඒ වගේම මේ විෂන් බෝඩ් එක හදන විදිහ ගැනත් මම මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් ඔගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඉතින් මේවා තමයි ඕගොල්ලන්ට පාඩම් කරද්දී වැදගත් වෙන ටිප්ස්. ඉතින් ළමයි මම හිතනවා ඕගොල්ලන්ට මෙන්න මේ vlog එක ඕගොල්ලන්ගේ ස්ටඩීස් වැඩවලට ගොඩක් හෙල්ප්ෆුල් වෙයි කියලා. ඉතින් අදට මේ vlog එක මම මෙතනින් නවත්තනවා. ඉතින් ආයෙමත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙමු. එහෙනම් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ගේ පාඩම් වැඩ ටික හොඳට කරගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.